Hey guys, welcome back to my YouTube channel Mind Magic Vlogs. ඉතින් අද vlog එකක් කරන්න හිතුවේ නෑ. ඒත් අද ලස්සන vlog එකක් තමයි අරන් ආවේ. අද අපිට අවුරුදු පාටියක් තියෙනවා. අපේ අම්මා ටියුෂන් ක්ලාස් කරන තැන. so ඉතින් අපි යන ගමන් තමයි ඉන්නේ. එහෙනම් ඉතින් යම් BTS lesson දෙකක් තමයි දාන්න යන්නේ. ඕන අපි දැන් ඇවිල්ලා ඉන්නේ. එහෙනම් ඉතින් අදට ටික අම්මට කතා කරන්න වෙන්නේ අපිට බීම හම්බුණා කොකාකෝලා කට්ලට් එක. එහෙනම් අපි දැන් ඒක කමු. දැන් ඉතින් ගේම්ස් පටන් ගත්තා. මේ ගේම් එකේ තියෙන්නේ මේ බැලුන් එක මෙහෙම පොම්බලා බැලුන් එකම කප්ප කරගෙන යනවා. ඔයාලට දැන් නැටි තේරෙයි. අරන් ගිහින් මේ විදිහට පිරමීඩ් එකක් හදාගෙන ඔයාලා සමහරට කරලත් ඇති. ඉතින් ඔයාලා කලින් නැත්නම් try කරලා බලන්න. ඔයාලත් තාම ඉස්සෙල් කරනවා නම් කොහමද මෙන්න මේ දැන් මම ටීම් එක තමයි ගියේ. මාත් මේකට ගියා ඊළඟ රවුන්ඩ් එකේ. මම යන්න කලින් රවුන්ඩ් එක තමයි මේක අපිට. තව එකයි තියෙන ඉතින් මේ ටීම් එකට ටීම් එකක් හදාගන්න. ඔන්න දැන් මේක තියෙනවා. ඉතින් මේ ටීම් එක දෙන්නවා. ඉතින් මේ විදිහට තමයි මේ ගේම් එක තියෙන්නේ. ඉතින් දැන් බැලුම් පොම්බන ගේම් එක තමයි තියෙන්නේ. මේක ඉතින් ස්ටොප් වොච් එක දාලා අඩුම වෙලාවකින් බැලුම් එක පොම්බලා පුපුරන කෙනා තමයි දිනන්නේ. විනාඩි 2යි දෙන්නේ. අර පෙරේදී කොහොම හරි ඉතින් ඔන්න පතාත්ත පිපුරා. ඉතින් මේ තමයි මේ ගේම් එක කියේ.
එහෙනම් ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. තව ලස්සන දේවල් ගොඩක් තියෙන ඉස්සරහට. නම් ඔය විදියටම එකතු වෙලා ඉන්න. දැන් ඉතින් ඊළඟට තියෙන ගේම් එක තමයි ඩාන්ස් කරන ගේම් එක. තව ටිකකින් තමයි ඒක තියෙන්නේ. මට ඒකට කතා කරන්න බැරි සවුන්ඩ්ස් අහන නිසා. ඔයාලට ඒ ගේම් එක ගැන මොනවද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඩාන්ස් කියන්නේ හොඳටම ඩාන්ස් කරන්න ඕන versus විදියට තියෙනවා. දැන් ඉතින් අපි හැමෝම දන්න ගේම් එක තියෙන තොපි මාරු කරන ගේම් එක. මේ විදිහට තමයි තොපි මාරු කරගත්තේ. ඕක මම වීඩියෝ කරන්න ගිහින් මට යන්න ඕනේ නැහැ. හැබැයි මම ටික වෙලාවකින් ගියා. ඔයාලා හිතන්න බෑ මම එකටවත් ගියේ නැහැ කියලා. ඔයාලා වීඩියෝ කරන්න ඕන නිසා මම සමහර වෙලාවට විතරයි ගියේ නැත්තේ. ඒ කියන්නේ මේකටත් මම ටික වෙලාවකින් ගියා. එහෙනම් අපිට දෙකටම එකතු වෙලා ඉන්න. දැන් ඉතින් මම නම් මේ vlog එකේ පෞද්ගලික වාසම කොටසට තමයි ඇවිත් තින්නේ. කන වෙලාව ඉතින් ඔයාලට පේනවා ඇති. ගොඩක් අය නිසා ගොඩක් කැම තියෙනවා. බට් හොඳටම වැඩි වුණා කැම. anyways දැන් ඉතින් ඔය කැම ටික මෙතෙන් දාලා හදාගන්න විදිය තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. දැන් ඉතින් කැම ටික හදාගෙන ඉවරයි. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් බෙදාගෙන කමු. අතර මං කණේවත් මං අඳන්ගේ මොකද්ද කියන එකත් ඔයාලට පෙන්වන්න වෙලාවක් උන්නේ. මොකද මම මේ කැම එක මගේ පැත්තට හරවන්න විකාර කරන්න බෑනේ මෙතනදී. කොහොම හරි මේ තියෙන මගේ ප්ලේට් එක. එහෙනම් ඉතින් කමු. ඉතින් දැන් අපි හැමෝම කන විදිය තමයි මේ තියෙන්නේ. අපි 4 දෙනා වාඩි වෙන එක මේස් එක. ඉතින් කාලේ ඉවර වෙලා අපිට ලැබුණ අයිස්ක්‍රීම් මේ තියෙන එක. ඉතින් දැන් අපි අයිස්ක්‍රීම් කන්න යන්නේ. ඉතින් අයිස්ක්‍රීම් කන්න අතරතුරේදී මෙතන මැද බඹර චක්‍රපත්තු කරා පොඩි මල්ලි දෙන්නෙක් ඉඳලා එක තමයි මේ තියෙන්නේ. මම ඒකත් ඉතින් වීඩියෝ කරගත්තා. ඊට පස්සේ මට ඔයාලට මාව පෙන්වන්න බැරි වෙච්ච නිසා මම මේ පැත්ත හරවගෙන මේ වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ. කොහොම හරි දැන් ඉතින් ක්ලීනින් ටයිම්. අපි අස් කරන්න තිබ්බ මෙතන අතරම ක්ලාස් තියෙන තැනක් මම අර මල්ලි කිව්වා වගේ. ඉතින් ඔක්කොම අස් කරලා තුකාලා බැලුන්ස් ගැලවුවා. එතකොට මම ගත්ත පේපර් කලර් බැලුන් එකක්. ඊට පස්සේ මෙන්න මේ gift එක අපි මේ සර්ට දෙන්න ගෙනාවා අවුරුද්දට. ඒකේ තියෙන බුදුහාමුදුරු කෙනෙක්ගේ ෆොටෝ එකක්. ඒකක් දීලා අපි ආවා. ඉතින් ඔයාලට පෙන්නත් අපි දැන් ගෙදරට ඇවිත් තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ vlog එකේ තියෙන අපේ බැලන්ස් ටික. ඉතින් ඔයාලට මේ vlog එක ගැන හිතට මොනවද කියන එක කමෙන්ට් කරලා අපිත් එක්ක ටිකටම එකතු වෙලා ඉන්න. ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයා හොඳටම පරක්කුයි. එහෙනම් දැන්ම subscribe කරලා අපිත් එක්ක ටිකටම එකතු වෙලා ඉන්න. එහෙනම් ආදරේ ගිහින් එන්නම්. bye bye.